හායි වගේ යාළුවනේ good morning. ඉතින් ඔන්න අදත් යන්නේ ලංකාවේ තියෙන ලස්සන පන්සලකට. ඉතින් තැන කොහෙද කියලා කියන්නම්. අපි මුලින්ම මතක් කරලා ඉන්නවා අපේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඉතින් තියෙන bell icon එකත් click කරන්න. ඉතින් දැන් අපි මේ ඉන්නේ බදුල්ල බණ්ඩාරවල පාරේ. අපි බදුල්ල පැත්තේ ඉඳලා බණ්ඩාරල පැත්තට යන ගමන් ඉන්නේ. හරිම දර්ශනීය උදෑසනක්. ඉතින් මේ කොළපාට පරිසරයේ ඇත්තටම හුස්ම ගන්නවා කියන්නේ වෙනම අත්දැකීමක්. ඉතින් දැන් හරියටම අපි ඉන්නේ දෙමෝදර ගල්වල පහු කරන ගමන් තමයි ඉන්නේ. අපිට ඈතින් උඩ කන්ද පේනවා මහ මෙවුනා අසපුව කොඹල් වෙල. මෙතනින් වමට දාලා ඇල්ලට යන්න පුළුවන්. ඉතින් කොඹල් අසපුව කියන්නේ ඔයාලා ගොඩක් යන්න කැමති ලස්සන පන්සලක්. කොහමද ලස්සන? දැන් අපි ඉන්නේ බණ්ඩාර ටවුන් එකේ. ඉතින් බණ්ඩාර ටවුන් එක කියන්නේ ගොඩක් ජනාකීර්ණ ටවුන් එකක්. ඉතින් අවුරුදු ළඟ එන හින්දා අවුරුද්දට කට්ටිය ටික ටික ලෑස්ති වෙනවා. දැන් නම් මේ උදේ හින්දා තව ටිකකින් නම් පාරේ වාහන ගොඩක් පිරලා තියෙන්නේ. උදෑසන බණ්ඩාරල නගරය. ඔන්න දැන් අපි බණ්ඩාරල ටවුන් එක පහු කරලා හබුදල ටවුන් එක කිට්ටු කරලා ඉන්නේ. මේ ගමනේදී අපි දියතලා පාර පාවිච්චි කරේ නෑ. මොකද අපිට කාලය ගොඩක් ඉදිරි කරගන්න ඕනේ හින්දා. හබුදලේ කියන්නේ සබාදහමත් එක්ක ගොඩක් තදින් බෙදිච්ච නගරයක්. ඉතින් මෙහි තියෙන ලස්සන තේවතු ගස් කොළන් උස කඳු පන්ති හබුදලේ ගොඩක් ලස්සන කරනවා. දැන් අපිට හම්බෙන්නේ හබුදලේ නගරය. මෙතනින් දකුණු පැත්තට ගියාම හබුදලේ දුම්රිය ස්ථානට යන්න පුළුවන්. මෙන්න ලංකාවේ සුන්දරම හබුදලේ නගරය. දෙයාලවනේ මෙතනට පහළින් ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. පේනවද අද පේන view එක? ඔය පේන්නේ වැල්ලවාය කොස්ලන්ත පැත්ත. මෙතනින් දකුණට තියෙන පාරේ යන්න පුළුවන් ඔයාලට වැලිමඩට. ඉතින් අපි හබුදලේ නගරේ පහු කරගෙන ටික පහාට යනවා බෙරගල පැත්තට. බෙරගල පැත්තට යද්දී බෙරගල ඉඳන් මම ඔයාලට පෙන්නන්නම් අපි අද කොහටද යන්න කියලා. හබුදලේට මේ පේන view එක නම් ලංකාවේ තියෙන මාරම ලස්සන view එකක්. අන්න ඉතින් පේනවා අපිට වැල්ලවාය කොස්ලන්ත පැත්ත.
අපි වාහනේ පොඩ්ඩක් නතර කරා. බලන්න යාළුවනේ ලස්සන කොහෙද මේ දිව්‍ය ලෝකෙ මැදින් පේන පන්සල? අන්න තියෙනවා අපි යන පන්සල. මේ තමයි ලංකාවේ ලස්සන කූරගල පන්සල. මේ කූරගල පන්සල බෙරගලට වෙන ලස්සන. දැන් අපි බෙරගල ඉඳන් ඇවිල්ලා හරියටම ඉන්නේ පමහින්නේ. පමහින්නෙන් දානවා රජවක පාරේ. ඒ කියන්නේ බෙරගල පැත්තේ ඉඳන් එද්දි වමට තියෙන පාරේ දානවා රජවක පාරේ. මේ පාරේ යද්දී සබරගමුව විශ්වවිද්‍යාලය පහු කරලා සමල්ලව රක්ෂිතය මැදින් තමයි මේ ගමනට යන්න තියෙන්නේ. ඔන්න අපිට තවත් ලස්සන තැනක් හම්බ වෙනවා. තැන නම් මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි පේන විදිහට නම් මාරම ලස්සන තැනක්. බලන්න ලස්සන. ඔය සමල්ලව රක්ෂිතය පහු කරලා ටික ටික පහළට යද්දී අපිට හම්බ වෙනවා ඉස්සරහින් සමල්ල වැව ආරක්ෂිත දියනාමේ ස්ථානය. මෙතන තමයි ඔයාලා කූරගල යනවා නම් නාල යන්න පුළුවන් සුපිරිම තැනක් තමයි මේක. කොහොමද ප්ලේස් එක? ඉතින් මෙතනින් ටික ටික ඉස්සරහට යද්දී අපට ඈතින් පේනවා සමල්ල වැව බැම්ම. ඔන්න යාළුවනේ පමහින්නේ ඉඳලා අපි රජවකට ඇවිත් වමට තියෙන පාරේ කිලෝමීටර් 8ක් විතර ආවට පස්සේ ඔන්න අපි හොයාගෙන ආපු පන්සල ගාවට අපි ආවා. මේ දවස්වල නම් ගොඩක් සෙනග අඩුයි. ඈතින් කූරගල සිංහයා පේනවා. මෙතනින් උඩට තියෙන පාරේ කියන වමට තියෙන පාරේ පන්සලට යන්න තියෙන පාර. ඉතින් මේ පන්සලට ප්‍රවිෂ්ඨ වෙන මාර්ග පද්ධතිය නම් ඉතා අලංකාර විදියට නිර්මාණය කරලා තියෙනවා. ලොකු පිරිසකට ඉන්න හිටින්න ඒ කියන්නේ වාහන පාක් එහෙම ගොඩක් පේන්න තියෙනවා. තවමත් සංවර්ධනය වෙමින් පවතින පන්සලක්. මෑත කාලයේ ඉදිවුණු දෙවන්තම මහා විහාරයක්. මෙන්න තියෙනවා ලස්සන කූරගල පන්සල.